හායි හැමෝටම අද කතා කරන්න යන්නේ ඡන්දෙට ඔයාලට නිවාඩු කොච්චර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවද දවස් කීයක් ලැබෙනවද ඔයාලට කියලා ඔයාලටම තීරණය කරන්න පුළුවන්. ඔයාලටම මේක හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට දුර ප්‍රමාණයත් එක්ක මේ විදිහට නිවාඩු වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා බලමු කොච්චර දුර ප්‍රමාණයකටද මේ විදිහට දවස් දෙක තුන නිවාඩු දෙන්නේ. ඒ වගේම ඔයාලට හම්බෙන නිවාඩු කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඡන්දෙ දවස් නිසා මෙන්න මේ විදිහට දුර කිලෝමීටර 40ක් හෝ ඊට අඩුවෙන් නම් දින භාගයක්. ඒ කියන්නේ දින භාගයක් තමයි ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දෙන්න කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට කිලෝමීටර 40ක් නම්. ඒ වගේම නිවාඩුව කිලෝමීටර 40ත් 100ත් අතර නම්. ඒ කියන්නේ කිලෝමීටර 100ත් 40ත් අතර නම්. ඉතින් ඔයාලට දින එකක් බැගින් නිවාඩුවක් හිමි වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට. ඉතින් අපි බලමු ඊළඟට කිලෝමීටර 100ත් 150ත් අතර. ඒ කියන්නේ කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එකත් එකහමාරක් අතර නිවාඩුවක් ලබා දෙන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දින එකහමාරක. ඒ කියන්නේ දින එකහමාරක නිවාඩුවක් ලබා දෙන්න කියලා තියෙන සඳහන් කරලා තියෙන මේ විදිහට කිලෝමීටර් 100ත් 150ත් අතර නම්. ඒ වගේම 150ට වැඩි නම් කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඡන්දේ දාන වෙන කට්ටියට නිවාඩු ලැබෙන්නේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති ඉතින් ඔයාලා දින දුර ප්‍රමාණයත් එක්ක ඔයාලටම හදා ගන්න පුළුවන් කොච්චර මෙන්න මේ විදිහට නිවාඩුවක් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දවස් දෙකකද නැත්නම් ඔයාලට මෙන්න මේ විදිහට දවස් එකමාරකද එක්කද කියලා ඔයාලට දාලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ නොදන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ හැමදාමත් මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. තාමත් subscribe කර නැත්නම් දැම්ම එකතු වෙන්න ඔයාලට පුළුවන්. එහෙම වුණොත් මේ වගේ channel එකේ videos බලන්න. එහෙනම් තවත් නැගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.